අන්තර්ජාලයට පිවිසීම. මූලික වශයෙන් අන්තර්ජාලයට පිවිසෙන්න නම් පරිගණකයක් අවශ්‍ය වෙනවා. මොබයිල් ෆෝන් මගින් අන්තර්ජාලයට පිවිසීමට හැකි අදාළ දුරකථනයේ මොබයිල් නෙට්වර්ක් සෙටින්ග්ස් සකසූ පසු මොබයිල් ෆෝන් එක තුළ ඇති වෙබ් බ්‍රවුසරය මගින් අන්තර්ජාලයට පිවිසීමට හැකියි. පරිගණක මගින් අන්තර්ජාලයට පිවිසීමේදී ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක්ද අවශ්‍ය වෙනවා. ඊට අමතරව වෙබ් බ්‍රවුසරයක් අවශ්‍ය වෙනවා. වෙබ් බ්‍රවුසර් විවිධ නම් වලින් නැතරම් අන්තර්ජාලය තුළින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Mozilla Firefox කියන්නේ ඒ අතරින් එක් වෙබ් බ්‍රවුසරයක්. මේ ඔබට පෙනෙන්නේ Mozilla Firefox කියන වෙබ් බ්‍රවුසරයක්. මේ වෙබ් බ්‍රවුසරය අන්තර්ජාලය තුළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. google.lk වෙබ් අඩවියට පිවිස Mozilla Firefox කියලා ටයිප් කර සර්ච් කිරීම මගින් Mozilla Firefox වෙබ් බ්‍රවුසරය සොයාගෙන ඩවුන්ලෝඩ් කරගෙන එම සෙටප් ෆයිල් එක මත ඩබල් ක්ලික් කර සාමාන්‍ය දුකාංගයක් පරිගණකයට ස්ථාපනය කරගන්න අන්දමින් පරිගණකයට ස්ථාපනය කරගත හැකියි. ඊට අමතරව අපි පේන DVD පාඨම් මාලාවේ DVD පටයේ අන්තර්ගත කොට ඇති software folder තුළ ඇති Mozilla Firefox වෙබ් බ්‍රවුසරයේ setup ෆයිල් එක මත ඩබල් ක්ලික් කිරීම මගින්ද මේ පරිගණකයට ස්ථාපනය කරගත හැකියි. මේ වෙබ් බ්‍රවුසරයේ hyperlink පාර එක තුළ කියන්නේ මෙම ස්ථානයේ ඕන වෙබ් අඩවියක ඇඩ්‍රස් එක ටයිප් කිරීම මගින් ඕනෑම වෙබ් අඩවියකට පිවිසිය හැකියි. අපගේ මේ පාඨමාලාව මගින් සාමාන්‍ය පරිගණකයකින් ගිණුම් විවෘත කරගන්න නම් පැහැදිලි කරන නමුත් මොබයිල් ෆෝන් තුළ මේ සියලු වැඩ කටයුතු කර ගැනීමට හැකියි. මේ පාඨමාලාව අවසානයේ මොබයිල් ෆෝන් තුළින් අන්තර්ජාලයෙන් මුදල් ලැබීම පිළිබඳ පාඩමක් ඇතුළත් කර ඇත. මේ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න.